ආයිබෝවන් සියලුම දෙනාට. යම්කිසි රටක සංස්කෘතික උරුමේ වැදගත්ම අංගයක් විදියට එරට සතු පැරණි කලා මාධ්‍යයන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම කිසියම් ජන සමාජයක සිතුම් පැතුම් රටාව පමණක් නෙවෙයි, ඔවුන්ගේ කලා රසඥතාවය, විද්‍යාත්මක හා තාක්ෂණික ඥානය, ශිල්පීය කුසලතා පැරණි කලා මාධ්‍ය මගින් නිරූපණය කරනවා. එහෙනම් මේ තොරතුරු සඳකඩ පහන ගැන. සඳකඩ පහන යනුවෙන් හැඳින්වෙන්නේ පඩිපෙළ අවසානයේ තියෙන අර්ධ කවාකාර ගල්පුරුවට. අඩ සඳක හැඩයේ තියෙන නිසා මේකට සඳකඩ පහන කියලා කියනවා. සඳකඩ පහන අනුරාධපුරයේ ගොඩනැගිලි තැනීම ආරම්භුණ මුල් කාලයේදීම ආරම්භ වූ බව සිතන්න පුළුවන්. මුල් කාලයේ නම් කැටයම් වලින් තොරව චාම් මන්දමට තමයි නිමවලා තියෙන්නේ. පසු කාලයේදී තමයි කැටයම් වලින් සරසලා නිර්මාණය කරලා තිබෙන්නේ. පසු කාලයේදී වුණත් කැටයම් සහිතව සඳකඩ පහනවල් යොදලා තියෙන්නේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථානවල. අනුරාධපුර අභයගිරි විහාරයේ මහසෙන් මාලිගය නමින් හැඳින්වෙන තැන පිහිටි ගොඩනැගිලි 5කින් යුක්තව තනන ලද පංචාවාස නමින් හැඳින්වෙන ස්ථානයේ ඇති සඳකඩ පහන කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැලකනවා. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව නම් මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිම ගෙවල් වලට ඇතුළු වන තැනදී පුද්ගලයන්ට සිහිපත් කරවන්න මේවා නිර්මාණය කරන්න ඇති කියලා. එතුමාගේ අදහස අනුව අඩකවේ වටේ ඇත්තේ කලාත්මක ලෙස නිරූපණය කරන ලද ගිනි දැල්ලක්. එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකය කරදර දුක් ගැහැට වලින් පිරී තිබෙන බවයි. අනතුරුව දැක්වෙන්නේ සත්තුන් 4 දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණ දීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි, මරණය යන 4 බයයි. ඉන් අනතුරුව දැක්වෙන්නේ ඝන ලියවැලක්. එයින් අදහස් කරන්නේ කරදරවලට මුල් වන තෘෂ්ණාවයි. ඊළඟට දැක්වෙන්නේ හංසපේලිය. හංසයා කිරි හා ජලය මිශ්‍ර කර දුන් විට කිරි වෙන් කර බීමට සමත් සත්වයෙක් වන බවට තියෙන මතය නිසා එයින් දැක්වෙන්නේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අත්හැරලා යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනී වන බව දැක්වීමට ඊළඟට තුනී වූ ලියවැලක් දක්වලා තියෙනවා. අවසාන වශයෙන් නෙළුම් මලෙන් දැක්වෙන්නේ මෙම ස්ථානයට ඇතුළු වීමෙන් පසුව සිතේ ඇතිවෙන පිරිසිදු බවත් එය නිර්වාණයට යන මාර්ගය ලෙසට. පොළොන්නරු යුගයේදී හින්දු ආගමික බලපෑම තදින්ම ඇති වූ නිසා සඳකඩ පහනේ තිබුණු ගව රූපය අයින් කරලා කැටයම් කරලා තිබෙනවා. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.